වාසනාවන්ත දවසක් හැම කෙනෙක්ටම අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ අප්‍රේල් 14 අලුත් අවුරුද්ද දවසේදී ධනය ආකර්ෂණය කරගන්න පුළුවන් විශේෂ පිළියමක් කරන විදිහ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මේක ඔයාලට කරන්න තියෙන්නේ අප්‍රේල් 14 වෙනිදා රෑ 8:08ට තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේකට ඕන වෙනවා මුද්‍රව්‍ය කිහිපයක්. ඒවා තමයි පිරිසිදු වීදුරු භාජනයක් ඕන වෙනවා. ඒ වගේම කාසි 8ක් ඕන වෙනවා. මේක 10 කාසි හරි 5 කාසි හරි විතරක් ගන්න එක වර්ගයක්. ඊළඟට කහපාට මල් කීපයක් ගන්න. මේව පූජා කරන මල් තමයි ගන්න ඕන. අනිත් මල් ගන්න එපා. ඒ වගේම කුරුඳු පොත්තක් හරි එහෙම නැත්නම් කුරුඳු කුඩු ටිකක් හරි ගන්න. ඒ වගේම ඊළඟට ඕන වෙනවා රතු පාට කොලයක්. ඒ කියන්නේ A4 sheet පොඩි කොලයක් ඕන වෙනවා. ඊළඟට ඕන වෙනවා හාල් 21ක්. මේ වැඩේ කරන්න ඕනේ මෙහෙමයි. වීදුරු වාජනය අරගෙන ඒකට පිරිසිදු වතුර එකක් දාන්න. ඒ කියන්නේ වීදුරුවෙන් භාගයක් විතර වතුර ඇති. ඊට පස්සේ ඒකට අර කාසි 8 දාන්න. මේ කාසි 8 වතුර භාජනයට දානකොට මගේ ධනය වැඩි වේවා කියලා හිතලා තමයි දාන්න ඕන. ඊළඟට අර ගන්න කිව්ව හාල් 21ක් දාන්න ඕන. මේ හාල් 21 දානකොට මට සශ්‍රීකත්වය නොඅඩුව ලැබේවා කියලා හිතලා තමයි දාන්න ඕන. ඊළඟට අර කහපාට මල් ගන්න කිව්වේ මෙන්න මේ කහපාට මල් වල පෙති ටිකක් මේ වතුර වීදුරුවට දාන්න ඕන. ඊට පස්සේ කුරුඳු කුඩු ටිකක් හරි කුරුඳු පොත්තක් හරි මේ වතුර වීදුරුවට දාන්න ඕන. මේ දෙක දානකොට මේ කුරුඳු වල සුවඳ වගේම සල්ලි වලිනුත් මගේ ගෙදර පිරේවා කියලා හිතන්න ඕන. එහෙම හිතලා තමයි මේ ටික දාන්න ඕන. ඊළඟට අර මම ගන්න කිව්ව රතු පාට කොළ කෑල්ල අරගෙන ඒකේ කොළ පාට පෑනෙන් මම මේ ලියන දාලා තියෙන ස්විච් වර්ඩ් එකයි ස්විච් කෝඩ් එකයි ලියන්න. ඒ ස්විච් වර්ඩ් එක තමයි count. ඊට පස්සේ එතනින්ම ලියන්න ඕන 5.2.7.4.1.8 කියලා. මේක ලියන අර වතුර වීදුරුව මේසයක් උඩ තියලා මේ වතුර වීදුරුව යටින් මේ කොලේ තියන්න නමලා ඊට පස්සේ මේ වතුර වීදුරුව ඔයා අත් දෙකෙන් අල්ලගෙන මම මේ කියන එක කියන්න. විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මට ධනය සමෘද්ධිය ගලා ඒවා. ඒ විදිහට කියලා අර මම කලින් කියපු count 5.2.7.4.1.8 කියන ස්විච් වර්ඩ් එකයි ස්විච් කෝඩ් එකයි 28 වතාවක් කියන්න. ඊට පස්සේ මේ වතුර භාජනය ඔයාගේ ගෙදර ඊසාන දිශාවේ හරි එහෙම නැත්නම් මුදල් තියන තැන හරි උඩ තැනකින් තියන්න. මේක දවස් 8ක් තියන්න ඕන. ඊට පස්සේ 9 වෙනි දවසේ මේ වතුර වීදුරුව අරගෙන ඔයාගේ ගෙදර ඉස්සරහා තියෙන ශාකයකට මේ වතුර ටික දාන්න. ඒක දානකොට මට ධනය ගලා ඒවා කියලා හිතන ගමන් දාන්න. ඊට පස්සේ අර ඒ භාජනයේ තියෙන කාසි 8 ඔයාගේ පර්ස් එකේ දාලා තියාගන්න. මේ කාසි 8 ඔයා වියදම් කරන්න එපා. මොකද ඒ කාසි 8 තමයි ඔයාගේ මුදල් චුම්බකය. ඒ කියන්නේ ඔයාට මුදල් ආකර්ෂණය කරන අමුද්‍රව්‍ය. ඉතින් ඔන්න ඔය වැඩේ තමයි ඔයාට අප්‍රේල් 14 වෙනිදා කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම කිව්ව දේවල් පැහැදිලි වෙන්න ඇති කියලා. අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා ෂෙයා කරලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ ලබන්නා වූ අවුරුද්ද ඔයාලා සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.